මම ඇත්තටම කෙලින්ම කියනවා මම ඒලියන්ස්ලත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ඒගොල්ලෝ ඉතින් අපේ පෘථිවිවාසී ජීවීන්ට වඩා ගොඩක් වෙනස්. ඒගොල්ලන්ට එන්න පුළුවන් ඒගොල්ලෝ එනවා සාමාන්‍ය ඒගොල්ලෝ එන්නේ ජලාශවලට. ඒ එන යානාවල මේ කිසිම ශබ්දයක් නෑ. ඉතා පැහැදිලිව මම මේ අත්දැකීම ලැබලා තියෙනවා. සමහර අය එක්ක මම කතා බහත් කරලා තියෙනවා. ඒ කියන්නේ භාෂාවක් තියනවද? ඒක භාෂාව කියන්නේ ඒක මං හිතන්නේ පරිවර්තනයක් එනවා ඇති. මනසට දැනෙනවා ඒගොල්ලන්ගේ අදහස්. ඒගොල්ලෝ මොකද්ද කියන්නේ කියන එක මනසට දැනෙනවා. ඒක මනස හරි ලස්සනට පරිවර්තනය කරනවා. ඉතින් මං ඇත්තටම මනුෂ්‍ය කොටස් එක ගනුදෙනු කරනවා. මම සියලු දෙවිවරුත් එක්ක මං ගනුදෙනු කරනවා. ඒගොල්ලෝ ජීවමානව කතා බහ කරන්න පුළුවන් තරේ ඉන්නවා. එහෙම දෙවිවරුත් එක්ක ජීවමානව කතා කරන්න පුළුවන් දෙවිවරුත් එක්ක. ඒ කොහොමද ඒ කතා කරන්නේ? ඒ කතා කරන්නේ මේ වෙද මහත්තයා මෙහෙමයි. මනස ඉහළට යන්න විශ්වයේ මහා විඥාන ධාතුවේ සමහර කොටස් අපේ මනසත් එක්ක කනෙක් වෙනවා ඔටෝ. ඊට පස්සේ දැන් අඥාන පුද්ගලයන්ට මේ අපි කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. විහිළුවක් වගේ අපි කියන දේවල්. 2049 විතර වෙනකොට මුළු ලෝකෙම පාලනය කරන්නේ ලංකාව. මම ඒක බයින්සු කියනවා. හරි.